නැනි ඊයේ නැනිගේ කෑම එක දැකලා මම අද හදවගත්තා. පොල් සම්බෝලයි මාළුයි ඇබුන් තියලුයි. බිත්තරයක් බදිනවා නැනි මට. නැනිලා ගෙදර આવොත් ඉතින් මං නැනි කෑම හදලා තිබ්බේ නැත. නැනීට කියලා මං කොහොම හරි උයා හරි ගන්නවා. ආයේදී මම නම් එහෙමයි. නැත්තම් මෑනේ ඕක රත් වුණාම දාන්න පැටියෝ එකේ. තේරෙනවනේ නැනි බිත්තර හදන්නේ කොහොමද පැටියෝ බටර් දානදවා. මම දාන්නේ පොල් තෙල් පැටියෝ. බලන්න නැනි මට බිත්තර හදලා බලන්න. නැනි කොච්චර මට ආදරේද? අයියෝ. අයියෝ සාන්ත. වැඩක් කරන්න දන්නේ නැති මිනිස්සුනේ මේ මිනිස්සු. තැනම නා ගන්නවා. ඕකට තමයි කියන්නේ නා ගන්නවා කියලා මේ නා ගන්නවා. ෂී. හරි. දැන් ඉතින් විතරේ. නැනි ගැඳුම තමයි ටික. ලස්සනයි පැටි. මේකට දාන්න නැද්ද වන්නු එහෙම? දානවා ඒක වාගෙන කෑ ගහනවනේ. මට වැඩේ කරන්න දෙන්නේ නැහැ. හොඳට අතින් දාන්න ඔහොම දාලා මට කන්නත් බැරි වෙයිලු. පිහින්නේ ඉන්න පැටියෝ. අයියෝ ගාල්ලේ ළමයි නේද? මහගෙවල් ගාල්ලේ නේද? අයියෝ. හැබැයි නැනීට මොනවා වුණත් ඇත්ත කියන්න ඕනේ. හොඳට උයන්න පුළුවන්. ඒක නම් කියන්න ඕනේ. බොරු කියන්න දෙයක් නැහැ. මාරම රහයි නැනීටි කෑම. මේ ඇඹුල් තියල් එකක් තියෙන මම දැන් කෑම පොඩ්ඩක් මට මාරම රහයි ඒක. මම ඒක කියලා අදාගත්ත බෑ ඊරයට. මේව තමයි කෑවේ. මම ඉතින් අදත් කියලා හදා. අනිත් පැත්ත දාන්න. මම තේරෙන්නේ නැහැ මම බිත්තරයක් කරව ගන්න දන්නේ නැහැ නිකන් චීස් ඔම්ලට් එකක් කරවනවා වගේ මේකේ බිත්තරේ හරවන්නේ මට. මොකද නැනි කල්ලන්නේ. නැනි බිත්තරේ. හරිම බඩගිනින් නැනි මට. පුදුම බඩගින්නක් තියෙන්නේ නැනි. කාන දැන් හරි. හරිද? හරි දාන්න හරි බත් එක දාන්න බලන්න. මං කාලා මම මේ වීඩියෝ එකක් ගේන්නම් දැන් කොහොමද කියලා ඔයගොල්ලෝ නැනිගේ රතු හාල් මං කන්නේත් නැහැ ඉතින් ඒ සම තාසනේ මට වෙන්න හොඳයි. රහයි නේ. කමුකෝ බලන්න. ඒ නැනිගේ බත් එක. නැනි මේක අරින්න නැනි. නැනි මෙතන චුට්ටක් එවුනාට මං සද්ද මේක මේ අපරාධ සවුත් වේ චුට්ටක් මේව කරන්නේ නැනි. ඔයා අලුතෙන් ගෙනාපු එකනේ නැනි. හරි නැහැනේ එහෙම. අන්න හරි. ඔහොම තමයි ඉඳ ගන්න අපිට දෙන්න ඕනේ. හරිද? ඔයා මේ වණ කරනවනේ. නැහැ ඉතින්. මං ඉතින් හිතක් පපුවක් නැති කෙනෙක් නෙමෙයිනේ පවුනේ. මෙච්චර ලස්සනට තියෙන එක. මේ තියෙන නැණිගේ කෑම එක බලමු කාලා. පුතා good night කියන්න. නැන්දිලා මාමිලා හැමෝටම good night. good night කියන්න. අද මගේ රෑ ඇඳුම. මේක තමයි රෑ ඇඳුම. හරිද? මේක මගේ අරන් දුන්නේ සීනි තාත්තා. ඉතින් මේක ලස්සනද? මේ සීතලේ. වයින්ව හොඳටම ළමයි. ඉතින් මම හිතුවා මේක තමයි පැජන්ට් එකකට පුරුදු වෙන්න සුදුසු වෙලාව මේක තමයි කියලා. පැජන්ට් එක සුදුසු වෙලාව. හරි? අයියෝ. වෙද්ද පොරවගෙන පිටු මොනයි නැත්තම් ජංගියලි. හරි 1 2 3 4. සුන්දර සුන්දර ලම්බ ගින්දර ගින්දර ගින්ද. හරි? දැන් ඔන්න අස්සන්ට හරි මේ ඊළඟ ස්ටෙප් එක ඕකේ. දැන් අපි ඊළඟ එකට යන්න නම් මෙන්න මේ කොණ්ඩ දෙක මෙහෙම දා ගන්න ඕනේ. හරිද? මගේ ස්ටෙප් 1. ඒ ස්ටෙප් 1 බැලුවා. මේ ස්ටෙප් 2. ඕකේ? ඕකේ. මේක මෙහෙම අපි පළදන්නේ. හරිද? එතකොට මේක මෙහෙම තියලා
හොඳ ලස්සනට අඩිය තියන්න ඕනේ මෙන්න. කළා මේ පත් දෙක ගන්න මෙහෙම. ඕකේ මෙහෙම. කළා මෙහෙම කළා. මෙහෙම පස්සට උනා මේ දෙක හොඳට ඈඩ් කළා. හරි. Okay, it was step 5. Okay, හරි. මේක තමයි මගේ රෑෂෝ එක. අවසාන එක. අවසාන තීරණාත්මක මොහොත. ස්වා ඕෂෝ නමස්තේ. Okay. අතම මේක මට දුන්නේ sugar daddy අද. අසහනද sugar daddy කිව්වාද බෙල්ල ගාවට මනින්න කියලා ආසයි කියලා. ඉතින් මම එන්දා ඉතින් මම ගන්නවා 24 carat cream මේක ඇත්තටම ශාන්තිනාල් cream එක. මේකට මට මාර රන්වන් පහක් එනවා. ඇත්තම කියනවා powder ටිකක් ආලේපිත කරන්න ඕනේ. ඇත්තම කියනවා මෙන්න මේ සීතලයි වයින්ෝ කියන්නේ. ඒ වැස්සේ ඉතින් අපිට වැස්සේ මෙහෙම හොදලා ආලේපිත කරන්න ඕනේ. වැස්සෙත් ඊළඟ මගේ බාම් එක ඔයගලන්ට අතන වගේ රෑ ෂෝ එක රෑ අඳුරගෙන නැත්නම් නිින්ද යන්නේ නැහැ නේද? කොණ්ඩේ අර වන්චිට ලස්සනට ඉන්න ලස්සනට මම මොකද කියන්නේ මගේ ලුක් එක. ඕකේ මම ලස්සනයිද මේක මට sugar daddy තමයි දුන්නා කියලා. sugar daddy මට ගොඩක් කැමතියි. ඉතින් එයා කැමති මේ මගේ මෙන්න මේ බඩට. ඉතින් අද එයා කිව්වා මේ වගේ හොඳ ටී-ෂර්ට් එකක් අගටම ලස්සනයි නේ හොඳට. මේක තමයි මගේ අඳුම වැඩි පහත් වෙන්නේ නැත්නම් මගේ ශාංගිය වෙනවා. මේක තමයි මගේ අද අඳුම. හම්බෝ හොඳටම වහිනවා ළමයි. ඕගොල්ලෝ පැත්තට මෙහෙමද පුදුම වැස්සක් තියෙන්නේ. මොරම සීතලයි. ඒ සීත වුණත් මට ඒ සීත නැතුව ඉන්න බෑ ඇත්තටම. මොරම වැස්ස පුදුම වැස්සක් අප්ප තියෙන්නේ. මට බයයි මාව ගහගෙන යයිද කියලා. වැස්සයි හොලඟයි දෙකම තියෙනවා. ඔනේ මන්ද මොරම සීතලයි අනේ. ඕගොල්ලෝ ඉන්නේ කොහොමද ළමයි මේ සීතලේ? මොන හරි සීතලයි. කවරරි කියන්නේ සීතලෙන් මොකද කරන්න ඕන? උණු තේ එකක් කොහොමද?